කල්කටා උඹලගේ ඇතේ තියෙද්දී උඹලා හරි ඔල්ලුවෙන් නේද හිටියේ? අද ඉඳන් කල්කටාව තියෙන්නේ මගේ අතේ යකෝ. කතා කරපල්ලා උඹලගේ නායකයාට. කතා කරපන්ඩ. කියපන් උට. අයියේ ටැක්සි සෙට් අපිව මරන්න යන්නේ අනේ අපිව බේරගන්න කියලා. කතා කරපල්ලා. කොහෙද උඹලගේ මහලුකු නායකයා? එන්න කියපන් උට. අපි කෑ ගහන්න ඕනේ නෑ. කාලිමේනියෝ කල්කටාව ආරක්ෂා කරන වගේ නායකයා අපිව ආරක්ෂා කරයි. එහා එනවා. මොකද්ද? ඌ එනවා? කොහොමද ඌ එන්නේ? කොයි වෙලේටද ඌ එන්නේ? එයා වෙලාවට එන්න බස් එකක්වත් කෝච්චියක්වත් නෙමෙයි. එයා කුණාටුවක්. ඒයි අපේ නායකයා આવොත් මෙතන මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. මං කියන්නේ උඹලගේ හොඳටමයි. උඹලගේ තියෙන හැම දෙයක්ම පැක් කරගෙන දැම්ම දුවපල්ලා. දුවන්න බැරියෙන් ඉන්නවනම් දැම්ම හැංගියල්ලා. මොකද උඹලට වැඩි වෙලාවක් නැහැ. එයා දැන් එනවා. එයා දැන් එනවා. ගහපල්ලා ඌට. ගැව්වනම් මං උඹට සමාව දෙනවා. ඒත් උඹ මගේ යාළුවන්ට ගාපු නිසා උඹව මරලා දැම්මේ. කොහොමද මේක උනේ? කවුද මෙච්චර මිනිස්සුන්ව මරලා දැම්මේ? ඔයාලා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද මේකට? ඔයාලගේ ප්‍රශ්න වලට සර් පිළිතුරු දෙයි. මම ෆිල්ම් ටිකට් ටික ලෑස්ති කරලා දෙන්නම්. ඒත් මට ඉන්න බැරි වෙයි. අනේ මේක තේරුම් ගන්න. මම ඔය ඇවිල්ලා තියෙන ෆිල්ම් එකට වැඩිය හොඳ ෆිල්ම් එකක් බල ඉන්නේ. තේරුණාද? ඇයි? මීඩියාකාරයෝ. පොඩ්ඩක් කොහම ලයින් එකේ ඉන්නවද? ඇයි මොකද? සර්
මීඩියාකාරයෝ ඇවිල්ලා කපුට වගේ ප්‍රශ්න අහනවා. අපි මොනවද කියන්නේ? එයාලා දන්නේ නැති දෙයක් විතරක් කියන්න. එයාලා අහන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිදිද කියලා. ඇයි තාම අපරාධකාරයෝ අල්ලලා නැත්තේ? එතකොට අපි කියනවා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ කියලා. එයාලා අපිව පාච්චල් කරනවා. අපි සදාචාරාත්මකව කතා කරනවා. ඕක නෙවෙන්නේ. බොඩි ටික මරණ පරීක්ෂණයට යවන්න. ඕකේ සර්. මොකද ගජලස්මී